මේක තමයි මෞලික පාඩම් එකේ තුන්වෙනි වීඩියෝ එක. අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා පදාර්ථයේ මූලික කොටස් තුනකට බෙදෙනවා පරමාණු අණු අයන කියලා. ඔයාලට ඒක මතක තියෙනවා. හරිද? දැන් අපි මේකෙදි සරලවම ඉගෙන ගන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. සාපේක්ෂ පරමාණු ස්කන්ධය. පරමාණුක ස්කන්ධයක් නේ අපිට මෙතන හොයන්න තියෙන්නේ. පරමාණුක ස්කන්ධයක් හොයන්න කිලෝග්‍රෑම් ග්‍රෑම් වගේ දෙයක් ලොකු වැඩි කියලා ඔයාලට තේරෙනවනේ. පරමාණුක කියන්නේ තාම පොඩි දෙයක් නේ. ඒක නිසා ඒ වගේ ස්කන්ධය හොයන්න කිලෝග්‍රෑම් ග්‍රෑම් කියන දේවල් ලොකු වැඩි. ඒක නිසා විද්‍යාඥයෝ හොයාගත්තා කාබන් 612 මේක සමස්ථානිකයක්. හරිද? කාබන් වල සමස්ථානිකයක්. ඔයාලට සමස්ථානික ගැන ඕනේ නැහැ. සමස්ථානික ගැන මම පස්සේ කියලා දෙන්නම්. කාබන් 6 ඔයාලා සරලව හිතන්න කාබන් 612 පරමාණුවේ ස්කන්ධය කියලා. මේ ස්කන්ධයෙන් 12න් එකක් අපි ගත්තා. ඔන්න කාබන් 612 පරමාණුවක් ගත්තා. ඒ එක අරගෙන ඒක 12ට කැඩුවා. ඒක 12ට කැඩුවම එනවා එකක් තියෙනවනේ. මේ එකක් අරගත්තා. හරිද? එකක් අරගෙන ඔන්න දැන් අපි හිතුවා දැන් අපි හොයන්න ඕන මොකක් හරි මූලද්‍රව්‍යයක අපි හිතමු නයිට්‍රජන් කියලා. හරි ඔක්සිජන් කියලා හිතමුකෝ. ඔන්න ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි හොයන්න ඕන. එතකොට ඔයාලා දැන් ගත්තනේ කාබන් 612 පරමාණු ස්කන්ධෙන් 12න් එකක් ගත්තා. කෑල්ලක් අරගත්තා. හරිද? මේ ඔන්න තියෙනවා කාබන් 612 පරමාණුවෙන් ස්කන්ධයෙන් 12න් එකක කෑල්ල. මෙන්න තියෙනවා ඔක්සිජන් පරමාණු. හරිද? දැන් අපි හොයන්න ඕන මේ ඔක්සිජන් පරමාණුව ඇතුලේ මේ කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක් කියන්නේ කාබන් පරමාණු ස්කන්ධය අරගෙන 12ට කඩනවා. එයින් එක කෑල්ලක් තමයි මේ වගේ කෑලි කීයක් මේක ඇතුලේ තියෙනවද කියලා හොයන්න ඕන. අන්න ඒකට තමයි ඒක හෙව්වට පස්සේ මෙතනට එන පූර්ණ සංඛ්‍යාත්මක උත්තරයක්. උදාහරණ 16 10 11 මේ ඔක්සිජන් වල නෙමෙයි. හරිද? මම කියන්නේ එහෙම අගයක් එනවා. අපි මෙතන හොයන මූලද්‍රව්‍ය අණුව මෙතනට එන අගය වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු නම් මෙතන තියෙන්නේ මේක ඇතුළට ඔක්සිජන් පරමාණු ඇතුළට දාන්න පුළුවන් මේ වගේ ඒවා එක ප්‍රමාණයක්. නයිට්‍රජන් පරමාණු කොහෙනව නම් මේ වගේ චූටි කෑලි දාන්න පුළුවන් මේක ඇතුළට එක ප්‍රමාණයක්. තේරුණාද? හරි. අන්න ඒකට හොයලා මේ එන උත්තරේ තියෙනෝනේ. මෙන්න මේන උත්තරේ තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. යම් කිසි මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ මෙන්න මේකට. සරලවම උච්චරයි. මොකද්ද? ආයි මං කියනවා කාබන් 612 පරමාණුක ස්කන්ධය ගන්නවා. ඔන්න කාබන් 612 පරමාණු ස්කන්ධය ගත්තා. ඒකෙන් මතක තියාගන්න පැහැදිලිව 12න් එකක්. මේක බෙදනවා 12ට. හරිද? 12කට බෙදුවා. හරි? ඔන්න 12. මේ 12න් එකක්. ඒ ගන්න එක තමයි මේ. හරිද? ඒ 12න් එක වගේ කීයක් අපි හොයන පරමාණු. ඔන්න අපිට පේපරේ දෙනවා නයිට්‍රජන් හොයන්න කියලා. නයිට්‍රජන් මෙන්න. හරිද? මේ නයිට්‍රජන් ඇතුලේ මේ වගේ පොඩි කෑලි කීයක් තියෙනවද කියලා හොයන්න ඕන. ඒ හෙව්වට පස්සේ එන උත්තරේ තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සරලව ඔන්න උත්තරය. ඔයාලට තේරුණානේ?